ඉතින් ආයිබෝන් හැමෝටම ඊර ඇත්තරම ඉතාලියේ මේ අපේ මිලානෝ වලට පොඩි පොට්ටක් මේ සැර කුණාටුවක් ආවඩයක් සැර හුළඟකුත් එක්ක වැස්සක් පොඩි වෙලාවක් තිබුණේ. ඉතින් ඇත්තටම ඒක ඉවරනකොට මේ මගේ මේ ඊට කලින් දවසේ ලස්සනට හදලා තිබුණු වත්ත ඉවරටම ඉවර වෙන්න. ඒ කියන්නේ කොළ වැටිලා අතු ගොඩක් කැඩිලා දාර පැල එහෙම පෝච්චි පිටිම වැටිලා තිබුණේ. ඉතින් සාමාන්‍යයෙන් මේවා මේ වගේ කොළ පාටට තියෙන කියන්නේ මේ අතු හොලවලවත් මෙන්න මේ වගේ අමු කොළ වට්ට ගන්න ටිකක් අමාරුයි. ඉතින් සාමාන්‍ය වේලිච්ච නම් ඉක්මනටම වැටෙනවා. මේ පෝච්චි ටිකෙන් මේ පැල තුනක් මෙහෙම අඹි පෙරේලා තිබ්බේ. මේ පෙයාස් ගහේ ගෙඩි වැටලා දැන් ඉතින් තව ගෙඩි 3-4ක් තියෙනවා. ඇත්තම දැන් බැලුවම ලංකාවට ওই වෙන වෙන රටවල් වලට විතරක් නෙවෙයි බැලුවම ඉතින් මේවටත් ඉතින් ඉඳලා පොඩි කුණාටු තත්ත්වයන් එනවා. මේ සාමාන්‍ය ලේසියටවත් මේවා කැඩෙනේව නෙවෙයි. ඉතින් මේ අතු ගැට ගැහිලා දැන් ගොඩක් ඒවා. මේ රෝස පැල එහෙම. ගොඩක් ඒවට හානි වෙලා තිබුණේ. මේ දිගටම තිබිච්ච පැල මේ දැන් රෝස පැලෙත් මේ අතු එහෙම මේ කැඩිලා වෙයි. සාමාන්‍ය මේ දැන් කිව්වත් වගේ ගහ කොච්චර හෙල්ලුවත් මෙහෙම කොළ පාටට තියෙන කොළ ලේසියට කැඩෙන්නේ නැහැ. හරි හරියට තියෙනවා. මේ එහෙම ඇලවෙලා. ඊළඟ පොඩි සුද්ධියක් දෙන්න තමයි තියෙන්නේ. කොච්චර උලන්ද කිව්වොත් මේ පැත්තේ පරවියකුත් මැරිලා ඉඳලා මම සුද්ධ කරලා දැම්මා පවුනේ. මේ පැල තුනේ මෙන්න මේ ලොකු පැලෙත් මෙහෙම පෙරෙල්ල තමයි තිබුණේ. ඉතින් ඕක තමයි ඉතින් තියෙන්නේ. ඉතින් සුද්ධයක් දෙන්න තියෙනවා. ඉතින් එහෙනම් ගොඩක් ස්තුතියි හැමෝටම සුබ දවසක්. බලමු ඉතින් මේක කොහොමද ඉස්සරහට හදාගන්නේ කියලා. සුබ දවසක් හැමෝටම.